මොරන්නවත්ත දේවාලය භාරව කටයුතු කරන මොරන්නවත්තේ සාදු කියලා ජනතාව හඳුන්වන මෙතුමත් එක්ක බොහොම රසවත් කතා බහක් අපි ඉන්නේ ලංකා වොයිස් ටීවීත් එක්ක. දැන් මොරන්නවත්ත මේ දේවාලය ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද උදේ 6 ඉඳලා කලින් දවසේ අංක අරගෙන මිනිස්සු පොඩි කකා එන තැනක් හැබැයි දවස ගානේ සමහර පිරිසට හැරලා යන්නත් සිද්ධ වෙනවා දැන් වර්තමාන. එතකොට අපි දකිනවා අපි ගිහිල්ලා බැලුවා මේ දේවාලයේ සාම්ප්‍රදායික මට්ටමේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ ආරූඪ වීම නෑ වෙනස්. මම මුලින්ම දැනගන්න කැමතියි මේ කතා බහේදී ඇත්තටම මේ සාදු දේවාලයක් කියලා කියන්නේ මොකද්ද? දේවාලයක්. ඔව් ඉස්සෙල්ලාම ඔකට මුලින්ම මම කියන්න කැමතියි ඉස්සෙල්ලාම දේවාලයක් වෙන්න ඉස්සෙල්ලාම තමුන්ගේ හදවත දේවාලයක් කරගන්න ඕන මුලින්ම. ඒ කියන්නේ ඊටාම දැන් ඒකට තවත් මුලින්ම ගත්තොත් එහෙම අපි පේ වෙනවා කියලා සඳහන් කරනවා. පේ වෙනවා කියලා කියන්නේ ගොඩක් කට්ටිය හිතනවා කහදිය නාලා දෙහි ගාලා එහෙම කරපුවාම පේ වෙනවා කියලා. ඒක පේවීමක් නෙමෙයි. ඒක ඉතින් හිත හදාගන්න හොඳයි. නමුත් පේ වෙනවා කියලා කියන්නේ හිතේ වේගයේ දමනය. ඒ කියන්නේ වේගය පාලනය කරගන්න එක. ඒක තමයි පේ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හිත එක අරමුණකට ගේන්නම වෙනවා. එතකොට ওই හිත එක අරමුණකට ගේන්න තමයි මිනිස්සු කහදිය ගාලා දෙහි දාලා නාලා ඔය ඔක්කොම කරන්නේ මිනිස්සු හිත එක පොයින්ට් එකකට ගේන්න. එහෙම ඕනේ නැහැ. ඉතින් tamunට ඒ පොයින්ට් එකට හරියටම හිත ගේන්න පුළුවන් නම් අර කහදිය දාලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් කරනවා නම් ප්‍රශ්නකුත් නැහැ. එහෙම ඕනේ නැහැ. ඒක නිසා පළවෙනියෙන්ම කරන්න ඕනේ දේවාලයක් වෙන්න කලින් tamunගේ හිත පාලනය කරගත යුතුයි අංක 1. දෙක තමයි දෙවියෝ අදහන්න දේවාලයක්ම වෙන්න ඕනේ නැහැ. නමුත් දේවාලයක් කියලා මිනිස්සු ගොඩක් දැන් අපෙත් දේවාලයක් තියෙනවා. ඒකේ තියෙන්නේ පුරාණේ අපි අර මං ඉස්සෙල්ලා මුලින්නුත් කියලා තියෙනවා ඊටාම වටිනා දේවල් තමයි අපි විශ්වයට පූජා කරන්නේ. අපිට තියෙන ලොකුම දේවල්. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් මුදලින් දැන් වැඩිම තියෙන රත්තරන්. අපි දැනට සාමාන්‍ය විදිහට පාවිච්චි කරනකොට එතකොට මේ ආභරණ හදලා තියෙන්නේ ඒ කාලේ හැටියට දඹ රත්තරන් වලින් ඔයනි ආකාරයේ හදලා තියෙනවා. එතකොට තව ඒ වගේ නොයෙක් වටිනා දේවල් චෛත්‍ය කරඬු ඒව පොඩි දේවල් ඒව හදලා තියෙනවා. ඒවා වටිනාකමක් තියෙනවා. එතකොට මේවා සුරක්ෂිතව තැන්පත් කරගන්න තමයි අර දේවාලයක් හදලා තියෙන්නේ. එතකොට මේ දේවාලය ඇතුලේ තමයි ඒ හැම දෙයක්ම තැන්පත් කරලා තියෙන මිනිසුන්ට වන්දනාමාන කිරීම සඳහා. මොකද ඒවැ බලයක් පවතින කියලා අපේ විශ්වාසයක් තියෙනවා. ඒකට තමයි ඇත්තටම දේවාලයක් මිනිස්සු හදාගෙන තියෙන්නේ. හොඳයි දැන් ඔබේ දේවාලය ඇතුලේ මොරන්නවත්ත මේ දේවාලය ඇතුලේ වෙනස් ඔබ තිරෙන් දැන් කට්ටිය යනකොට තිරෙන් අපිට ඔබ දකින්න පුළුවන්කම තියෙනවා ඔබ ආශිර්වාද කරනවා ආරුඩ වීම ඒ අර ලොකු ශබ්ද නිකුත් කිරීම ඒ වගේ දේවල් නෑ. ඇයි එහෙම නැත්තේ? සම්ප්‍රදායික දේවාලයක දේවල් නෑ නේද? ඔව් ඇත්තටම මේ අපේ ඓතිහාසික මොරන්නවත්ත දේවාලයේ ඇතුලේ තැන්පත් කරලා තියෙන ධාතුන් වහන්සේලා මේ රටේ ඉන්න අපි දන්න ප්‍රභු මහා සංඝරත්නය කියන්නේ උසස්ම අපිට තියෙන අපි බෞද්ධ ඒතකොට නාවනේ අරියදම් මහමුදුරෝ දවස් ගාණක් අපේ දේවාලයට වැඩම කරලා ඒක ඇතුලේ තියෙන විශාල ලොකු කරඬුවක් ඒ කරඬුව ධාතුන් වහන්සේලා තැන්පත් කරලා පිරිත් සජ්ජායනා කරලා ඒ අවස්ථාවේදී අපේ ගම් පළාතවල වල තියෙන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 500කටත් වැඩිය කට්ටිය ඇවිදිලා ඒකේ ධාතුන් වහන්සේලා තැන්පත් කළේ කරඬුව වහලා තියෙනවා. එතකොට ඒකේ ලොකු බලයක් අපි විශ්වාස කරන ඒකේ ලොකු බලයක් ඒ දේවාලය තුළ පවතිනවා කියලා. එතකොට සතා සිව්පහ වන්දනා කරනවා. මිනිස්සු වන්දනා කරනවා. එතකොට ඉතින් ඒක ආරක්ෂා කරගන්න අපි තිරියක් දාලා දෙවියන්ගේ තිරියක් දාලා අපි මිනිස්සුන්ට පේන්නේ දෙවියන්ගේ තිරෙන් ඇතුල් පැත්තේ තියෙන්නේ ඇත්තටම ධාතුන් වහන්සේලා තියෙන ධාතු මන්දිරයක්. ඉතින් ඒක තමයි මිනිස්සු වන්දනාමාන කරන්න පැමිණෙන්නේ. ඒ බලයත් අපි එකතු කරගෙන එතකොට අපේ තියෙන දැනීමත් එකතු කරගෙන තොර ගුරුකම් පිළිබඳව තියෙන ඒ අක්ෂරමාලාවේ තියෙන වටිනාකමත් අපි ඒවට එකතු පහද කරගෙන තමයි අපි අර මිනිස්සුන්ගේ සිත්වලට මේක යොමු කරන්නේ. ඒ ඍණාත්මක චින්තනයේ තියෙන කට්ටිය ධනාත්මක කරලා මේක යොමු කරපුවාම මේ වැඩි අතිසාර්ථකව සිද්ධ වෙනවා. හොඳයි. දැන් ධාතු මන්දිරයකුත් තියෙන ධාතුන් වහන්සේලාත් වන්දනාමාන කරන වෙනස්ම ආකාරයක තැනක් තමයි මොරන්වත්ත පූජනීය මේ දේවාලය කියලා කියන්නේ. දැන් එක තැනක ඔබතුමා කිව්වා
සතා ඒ කියන්නේ මිනිස්සු වන්දනාමාන කරනවා සතා සීපාපා වන්දනාමාන කරනවා කියලා. මේකේ මොකද්ද මේ ඇතුළේ කතාව සතා සීපාව වන්දනාමාන කරනවා කියන්නේ? ඔව් ඇත්තටම මේ දැන් මේ දේවාලය පටන් ගත්තු දා ඉඳලම මේකට ඇත්තටම මේ නාගයෙක් ඉන්නවා. මේ දේවාලය ආරක්ෂාවටද අපේ ආරක්ෂාවටද මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් නාගයෙක් සැරිසරනවා. ඉතින් අපිට කරදරයක්වත් නැහැ. මිනිස්සුත් ඉතින් ඕක දකිනවා. ඉතින් මිනිස්සු කරදර කරන්න යන්නෙත් නැහැ. එතකොට එයත් ඇතුළට ගිහිල්ලා එතන පොඩි යහන් කෑල්ලක් තියෙන පොඩි ලස්සන තැනක් එතෙන්ට වෙලා ඉන්නවා. ඉඳලා එයාගේ මොනවා කරනවද අපි දන්නේ නැහැ. ඉතින් ඉඳලා දවස් ගණනුත් තියෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ඉඳලා එයා එළියට ගිහිල්ලා කාලා බීලා ඇවිල්ලා එතන වාසස්ථානයක් වගේ එයා හදාගෙන තියෙන තැනක් තියෙනවා. එතකොට මගේ ගාව ඉන්න ආසියාතම විශාලම අලියා ගජබාගෙන හස්ති රාජයා එයාට කියන්න ඕනේ නෑ. කියන විශාලතම හීලෑ හස්ති රාජයා. එතකොට ආසියාවෙම. එතකොට ඒ අලියා ඇවිදින්න දන ගහලා වඳිනවා. එතකොට දැන් වෙනත් අලිත් ආවට පස්සෙත් ඒ කට්ටිය කියන්න ඕනේ නෑ. එතෙන්ට ඇවිල්ලා දන ගහලා වන්දනා කරනවා. කියන්නේ නැතුව වඳිනවා. ඉතින් ඒකයි මම අර ඉවල කිව්වේ සතා සිව්පවවා මේ ස්ථානයේ වන්දනාමාන කරනවා කියන එක. ගහට කොළට සතා සීපාවට පවා බුදු ගුණය දැනනවා කියලා අපි අහලා තියෙනවා. දෙවියන් ගැන, গুপ্ত ශාස්ත්‍රය ගැන, විශ්ව ශක්තිය ගැන මේක බොහෝම රසවත් විෂයක් වෙලා තියෙනවා ලෝකේ පුරාම. ඉතින් ඒ නිසාම තමයි ඒ ගැන දන්න, එය හසුරුවන මේ ශාස්ත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් එක්ක අපි මේ විදිහට කතා බහ කරගෙන යන්නේ. ලංකා වොයිස් ටීවිත් එක්ක රැඳෙන්න මේ මැදිරියේ ඉඳලා තවත් බොහෝ රසවත් දේ ඔබට දැන කියා ගන්න පුළුවන්කමක් ලැබෙවි.